කම්පනය මත නැවත ධෛර්යකින් සහ විශ්වාසකින් යුතුව අපිට නැගිටින්න පුළුවන්. රාජ්‍යම් ගොඩ නැගින්නේ නැහැ. ගලාගෙන යන්නේක මෙහෙම ගලාගෙන යනවා නම් එහෙම ගලාගෙන යනවා. හැබැයි රාජ්‍යම් ඉදිරි පිමි ගන්නේ ඇති වෙන කම්පනයෙන්, ඒ කම්පනයට ඔරොත්තු දීම, ඒ කම්පනයේ තේරුම් ගැනීම, ඒ මත ගොඩ නැගීම හරහා තමයි ලෝකේ රාජ්‍යම් ගොඩ නැගී තිබෙන්නේ. එනිසා අපේ අභිප්‍රාය වී තිබෙන්නේ අපේ ආර්ථිකයට, අපේ සමාජ ජීවිතයට, ජන ජීවිතයට කම්පනයක් ඇතිකොට තිබෙනවා මේ ව්‍යසනය. හැබැයි අපි අභිප්‍රාය තෝරගන්න පාරවල් දෙකක් තියෙනවා. ඒ කම්පනයේ මත පශ්චාත්තාප වෙමි, අනගාටු වෙමි, අපොයි කියමින් ඉන්න පුළුවන්. එහෙම නැත්නම් කම්පනයේ මත නැවත ධෛර්යකින් සහ විශ්වාසකින් යුතුව අපිට නැගිටින්න පුළුවන්. අපි ආණ්ඩුවක් හැටියට තෝරන් තියෙන්නේ මා කියපු දෙවෙනි පාර. අප මෙම කම්පනය මත යලි නැගී සිටින්න පොර බදනවා තිබුණාට වඩා හොඳ රටක් ගොඩනැගෙන්න.